හලෝ හලෝ ශයාලුව හැමෝටම කොහොමද මේක මතක ඇති ඔයාලට මේ මම Facebook එකේ මගේ පොඩි වීඩියෝ එකක් දැම්මා මේක මේ පරණ බඩු එකතු කරන ඔය ලංකාවේ තියෙනවා මේ බෝතල් පත්තර එකතු කරන ඒ වගේ වාහනයකින් පරණ බඩු එකතු කරගෙන යන එක තිබිලා දැකලා තමයි මම මේ පොඩි මුදලක් දීලා මේක ගත්තේ. ඉතින් මේක ගද්දි මේ වගේ නෑ මං අර පංච් කෑල්ලක් තිබ්බලා ප්ලාස්ටික්නේ තෙම්මලා මේ ක්ලීන් කරගත්තා. ඉතින් තව පොඩ්ඩක් හෙට මෙහෙට කරලා තව ඕන්නම් මේකේ ඔප ගන්න පුළුවන්. ඉතින් හද තියෙන්නේ මේකේ මේ බලන්න ස්පීකරේ මොකද්ද වැඩ කරනවද කිසිම දෙයක් දන්නේ නැහැ. ටියුටරේ ඕවර් එකයි ඔක්කොම චෙක් කරන්න වෙනවා. මොකද මුලින්ම මේකට සවුන්ඩ් එකක් දීලා චෙක් කරනවට වඩා හොඳයි. මේ දේවල් ගලවලා බලලා සුද්ධ කරලා ෂෝට් එකක් නැත්නම් අපිට පුළුවන් මොකකට හරි ඇම්ප් එකකට හරි මොකකට හරි ගහලා මේක කොහොමද ක්වොලිටිය තියෙනවද කියලා බලන්න. හරි එහෙනම් යමු වැඩේට. මොකද වෙන්නේ කියලා බලන්න. මුලින්ම මේක මේ ලොකු ස්පීකරේ ගලවලා බලමු. මේක මාර හයිය දැල. හොඳ හයිය දැල. කොහොම සද්දේ ෆුල් රේන්ජ් ස්පීකර් එකක් තියෙනවා. ජාතියක් නම්මයක් නෑ හැබැයි ස්පීකර් එක සාමාන්‍යයෙන් වොයිස් කෝර් අඟල් 2 තියෙන්නේ. අඟල් 2 වොයිස් කෝර් එක තියෙනවා. සාමාන්‍යයෙන් හයිය ගතියක් තියෙනවා. ටිකක් සද්ද වැඩිපුර දෙන්න පුළුවන් වෙන්නේ. කෝස් ඕවර් එකක් නම් තියෙනවා. මේ ඒක මම ගලවලම් පෙන්නන්නම් ඔයාලට. මේ කොයිල් එකක් නෑ ඒකේ. කන්ඩෙන්සර් එකයි මේ රෙසිස්ටරේ විතරයි තියෙන්නේ. මට පේනවද දන්නේ නැහැ. හරි. අපි ඒක ගලවලා ගමු. මේ ටියුටර් එකත් හැබැයි මේ මැග්නට් යුනිට් එකක් තියෙන්නේ. ස්පීකර් එක පන්නමු. මේකේ පේනවද දන්නේ ඕම්ස් ට්‍රේල් එකට දාන්න තියෙන්නේ. ඕම්ස් පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඕම්ස් 4 හරියටම ඕම්ස් 4ක් තියෙනවා. පේනවද දන්නේ මීටර එක. අඩුත් නෑ වැඩිත් නෑ. එන්න 4 එකක් වෙනවා. ඕම්ස් 4 ඕම්ස් 4යි. පොඩ්ඩක් මේ බලමු මේකට බැටරියක් තියලා මේ සද්ද දිනවද කියලා. මෙන්න මේ විදිහට මම මේ බැටරි කෑලි දෙකක් දාලා හදාගන්න තියෙනවා මේ පින් දෙකක් දාලා. මොකද සමහර වාහනවල ඇම්ප්ලිෆයර් කැන්සල් කරන ඒවා එහෙම එනවා. එතකොට ස්පීකර් දාන්න සහ වයර් කනෙක්ෂන් ස්පීකර් වල හොයාගන්න වෙනකොට මේ විදිහට හදලා තියෙනවා පින් දෙකක් දාලා. මෙතන ස්විච් එකකුත් තියෙනවා ඔන් ඔෆ් කරන්න. නැත්නම් මේක ෂෝට් වුණ බැටරි බහිනවනේ. මේකේ 3 වෝල්ට් එන්නේ. බැටරි කෑලි දෙකක් ඇතුළේ තියෙනවා. අපි බලමු සද්ද තියෙනවද කියලා. හොඳට තියෙනවා. ෂෝට් එකක් බලමු මෙහෙම තියෙනවද කියලා බොඩි එකට. කොස් ෂෝට් නෑ. ටියුටර් එක ගලවලා බලමු. එහා පැත්තේ කෝස් ඕවර් එක ගලව ගන්න ඕන මුලින්ම. ටියුටර් එක කරකවන්න දෙන්නේ මේ මැග්නට් එකට කරකවලා තියෙනවා. ඔබට මේ වයර් එක පන්නන්න තමයි.
මෙන්න යාළුවනේ මේකේ තියෙන කෝස්සෝ වර්ග අපිට හදාගන්නද කොහෙද මෙතන කොයිල් එක නැහැ ටියුටර් වලට එන්න හයිස් වලට මේ කොයිල් එක දැමීමෙන් වෙන්නේ මේ ටියුටරේටර් ලයින් එකේ ශබ්ද තව හීන් කඩක් එන්නේ හීන් අර නිකන් සීනි වැටෙනවා වගේ හොඳ ට්‍රිබල් එකක් එනවා මේ කොයිල් එක වටනවා සිලු මේ සිදුරුත් ඉදලා තියෙනවා මේකේ පේනවා ඇතිනේ මේ කොයිල් එක මේ හරියට මේක බලලා අපිට මේ ඔතල දාගත්තොත් තව හොඳයි ඉතින් කැප් එක විතරයි තියෙන්නේ රිසිට් එක කරහා ඒකත් ඇවිල්ලා තියෙනවා අපි මේ වයර් එක පන්නලා ටියුටරේත් අරගෙන බලමු වැඩ කරනවා කියලා මේක කරකවල ගලවන්න තියෙන්නේ මේ පොට තියෙන්නේ හැබැයි බර මැග්නට් එකක් තියෙන මේ ටියුටර් එකක් අර ප්ලාස්ටික් පීස් එකකට වැඩිය හොඳයි මේ කොයිල් එක තියෙන එකේ සවුන්ඩ් එක බලමු සද්ද කොහොමද ඒකේ ෂෝට් දර එහෙම තියෙනවද කියලා බලමු මේක මේ කොහොමද කියලා ගලුවේ එක ඒකේ ohms 6.5ක් වෙන්නවා වෙනවත් නැහැ එතෙන්ට තියලා බලමු ඩිරෙක්ට්ම ඒ වෙනවා 64 ohms තියෙනවා සද්දෙත් බලමු ඒකේ තවුලක් නෑ ෂෝට් එකම තියෙනවද කියලා පොඩ්ඩක් බලමු ඒකත් ෂෝට් මොකුත් නෑ හයි කරගමු චෙක් කරලා බලන්න ඔන්න ඔය විදිහට තමයි මේ ඇතුළ තියෙන්නේ පේනවද දන්නේ කැල් බෙල් ටික මට හයි කරගමු ටියුටර් දාන ටියුටර් රින මේකට හැබැයි හොඳ කෝස්සෝවර එකක් දාගත්තා නම් හරි ඔයිල් එක ඔතනට වඩා හොඳයි ඕකටත් දැන් කෑල් ටික දාලා චෙක් කරලා බලමු ස්පීකරේ ඩස් එක ටිකක් තියෙනවා
චෙක් කරලා බලමු සේරම ටික ෆිට කරගත්තා. හැබැයි ඉතින් මේ පේන්ට් එකක් ගහන්න දෙයක්වත් නැහැ මේකේ. කොහොමත් ඉතින් වැඩවලට දානකොට සීරනවා ඩැමේජ් වෙනවනේ. මේ චෙක් කරලා බලමු කොහොමද කියලා සද්දේ. දැන්ට මම මේ කාසෙට් එකක් තමයි අමුණ ගත්තේ බෆල් එකට. මේ බ්ලූටූත් කනෙක්ට් කරලා සද්දනංගින් සුපිරි පට්ටම ක්ලියර් කිසිම අවුලක් නැහැ. අපරාධ මේක මේ කුණු ගොඩේ තිබිලා ගත්ත එක. ඉතින් මේක තව ඕනනම් අප්ඩේට් කරලා ගන්න පුළුවන්. හොඳ මීට වඩා හොඳ ස්පීකර් එකක් දාලා ටියුටර් ක්වොලිටි එකක් දාගත්තට පස්සේ තවත් ඉතින් මං හිතනවා මොනිටරයක් විදිහට පාවිච්චි කරන්න කයිබනක් වෙලාවට වගේ හෝ ස්ටේජ් එකකට දාන්න. ඉතින් කියන්න තරම් කිසිම වරදක් පේන්නේ නැහැ මේකේ. සුපිරිම සවුන්ඩ් එකක් පට්ටම ක්ලියර්. කිසිම දෙයක් වෙලා නැහැ. මේ පිටින් තියෙන පොඩි සීරීම් විතරයි තියෙන්නේ. පේන්ට් එකක් ගාලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒත් අවශ්‍ය නැහැ. මොකද මේ වැඩවලට දානකොට සවුත් වෙන නිසා. ඔයාට මේකේ සද්ද දැන් ඇහෙන්නේ නැති පට්ටම ක්ලියර් සවුන්ඩ් එකක් තියෙන්නේ. කිසිම දෙයක් වෙලා නැහැ ස්පීකරේටවත් ටියුටරේටවත්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.